කොහොමද බොස් ඇන්ඩ් ගර්ල්ස් ඔන්න ඉතින් සති දෙක තුනකට පස්සේ ඉතින් ඔන්න ඉතින් සුපිරිසුරු වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉතින් thumbnail එකෙම දකින්න ඇති ඉතින් මොකද්ද වීඩියෝ කියලා. ඉතින් අද වීඩියෝ තමයි ඉතින් ඉන්කුබේටර් බණ්ඩල් ඉතින් ගොඩක් තියෙනවා. ඉන්කුබේටර් ගන් ඉමෝට් නෙමෙයි ඉතින් ගන් කිට් ඒව මේවා ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතර ඉතින් රිටර්න් කරා ඉතින් 4-5 සැරයක් ඉතින් ඉන්කුබේටර් බණ්ඩල් එහෙම ඉතින් ඒ අතරින් ඉතින් ගොඩක් ඒව ඉතින් චාටර්නවා කියන්නේ රේට් එක බැස්සේ බණ්ඩල් වල තියෙන වටිනාකම් බැස්ස ඒ අතර ඉතින් තාමත් ඉතින් ගොඩක්ම වටින ඉතින් බණ්ඩල් පහ යන ඉන්කුබේටර් දැනට වටින බණ්ඩල් පහ යන්නේ account එකේ තිබ්බත් ඒ account එක විකුණන්න ඇති වටිනම බණ්ඩල් පහ ඉතින් මොකක්ද කියලා තමයි කියන්නේ ඉන්කුබේටර් වලින් ඉන්කුබේටර් වලින් වටිනම බණ්ඩල් පහ මොකක්ද කියලා තමයි ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ කිසම මම හිතන්නේ ගොඩක් දෙනට වටේ ඉතින් ඕගොල්ලෝගේ account එකේ තියෙනවද කියලා දැනගන්න. ඒ හින්දා අනිවාර්යෙන් වීඩියෝ චුට්ටක්වත් skip කරන්න බෑ. ඒ හින්දා වීඩියෝ එක ඉවර නම් බලන්න. ඉතින් එහෙමත් ඕගොල්ලෝ account එකේ ඒ බණ්ඩල් පහෙන් එකක් හරි තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින් හරි ඉතින් boys and girls ඉතින් අපි channel එකේ 1k ගහුවා. ඉතින් අපි ඉතින් ඉක්මනටම 2k ගහම. ඉතින් අපි වැඩි කියවන්න නැතුව ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහලා බලමු. ඉතින් අපේ ගේම් එකේ දැනට වටිනවා ඉන්කුබේටර් බණ්ඩල් පහ මොකක්ද කියලා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න බෙල් එක all දාලා තියන්න. ඉතින් මේ වගේ අලුත්ම content එකක් දාපු ගමන් ඕගොල්ලෝ ගාවට ගන්න. හරි ඉතින් මම පළවෙනි බණ්ඩල් එක විදිහට තෝරගත්තා. ඉතින් වුල්ෆ් බණ්ඩල් ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ ඉතින් මේකට වුල්ෆ් බණ්ඩල් එක තමයි. ඉතින් නැත්තම් සන්ක්‍රිප් බණ්ඩල් කියලා එහෙමත් කියනවා. ඉතින් මෙන්න මේකට තමයි ඒක තමයි ඉතින් හරිම නම. ඉතින් මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් බණ්ඩල් එක ඉතින් නැත්තම් නෝමල් එක ඉතින් ඔය අපි කියන්නේ ඉතින් වුල්ෆ් බණ්ඩල් එක කියලා තමයි. ඉතින් මෙන්න මේ බණ්ඩල් තමයි දැනට අපි ඉතින් ඉන්කුබේටර් වලින් ඉතින් දැනට ඉතින් ලොකුම රෙයා එකක් තියෙන. ඉතින් මේ බණ්ඩල් එකට තමයි ඉතින් මම හිතන්නේ මේක එකපාරක් රිටර්න් කරා වෙන්න ඕනේ. ඉතින් ඒකත් මට හරියටම නෝට් නැහැ. ඉතින් මේකෙත් ගොඩක් වටිනවා. මොකද ඉතින් ගොඩක් account වල එහෙම මේ බණ්ඩල් එක අඩුයි. ඉතින් මේකේ low price එක තිබ්බත් ඉතින් ගොඩක් වටිනවා. ඉතින් මේකේ grand price එක ඉතින් ගොඩක් account වල ඇත්තටම කිව්වොත් ගොඩක්ම අඩුයි. ඉතින් මේ බණ්ඩල් එක මට හරියටම මතක නැහැ. ඉතින් මේක season කීයේ වගේද ඉතින් ඉන්කුබේටර් විදිහට අපිට දුන්නේ කියලා. ඉතින් දැන් ඉතින් ඉන්කුබේටර් කියලා එහෙකුත් නැහැ. ඉතින් අපේ free fire game එකේ ඉතින් මෙන්න මේ වගේ බණ්ඩල් ඉතින් ගොඩක් වටිනවා. ඉතින් අපේ game එකේ ඉතින් මේවත් ඉතින් ඉස්සරහට ගොඩක් රිටර්න් කරන්න ගත්තොත් කියන්නේ දෙතුන් පාර රිටර්න් කරන්න ගත්තොත් ඉතින් මේ බණ්ඩලුත් ඉතින් චොර වෙනවා. ඉතින් මේකේ low price එක second price එක ඉතින් second price එකත් ගොඩක් වටිනවා. ඉතින් ඒකත් ගොඩක් account වල අඩු. ඉතින් low price එක තමයි ඉතින් ගොඩක් account වල තියෙන. ඉතින් මේ grand price එක ඕගොල්ලෝගේ account එකේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕගොල්ලෝගේ account එකේ මොකද්ද තියෙන මේ අතරින් තියෙන එකම බණ්ඩල් එක මොකද්ද කියලා. ඉතින් මම දන්න විදිහට ඉතින් මට තේරෙන විදිහට ඉතින් මෙන්න මේ බණ්ඩල් තමයි ඉතින් ගොඩක්ම රෙයා ඉන්කුබේටර් බණ්ඩල් එකකට දැනට තියෙන. ඉතින් තව බණ්ඩල් 4ක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝගේ මතේ මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් මොකද්ද වැඩිම වටින ඉන්කුබේටර් බණ්ඩල් එක කියලා. ඉතින් හරියට අපි වැඩි කතා කරනකොට අපේ දෙවනි බණ්ඩල් එක මොකද්ද කියලා බලන්න යමු. ඉතින් අපේ දෙවනි බණ්ඩල් තමයි ඉතින් බිග් බනි. ඉතින් ඕගොල්ලෝ දන්න ඉතින් මේ බණ්ඩල් එක ඉතින් ගොඩක් කට්ටිය දන්න. ඉතින් බිග් බනි බණ්ඩල් එක කිව්වොත් තමයි ඉතින් ඕගොල්ලෝ ඉතින් දැක්ක ගමන් ඉතින් අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ බණ්ඩල් එක ඉතින් මේකත් ඕගොල්ලෝ දන්න විදිහට කමෙන්ට් කරාගෙන යන්න. ඉතින් සීසන් කීයේ වගේද අපේ ෆ්‍රී ෆයර් ගේම් එකට මේ බණ්ඩල් එක දුන්නේ කියලා. ඉතින් මම හිතන්නේ සීසන් 15 20 ඒ අතර වෙන්න ඕනේ. නැත්නම් ඊට වැඩි වෙන්න ඕනේ. ඉතින් හරියටම නෝට් නැහැ. ඉතින් මේකෙත් ඉතින් low price එක ඉතින් ගොඩක් account වල තියෙනවා. ඉතින් grand price එක නම් සාමාන්‍ය ඉතින් රුපියල් 50 60000 වගේ උඩ යන account වල තමයි ගොඩක් වැඩියෙන් තියෙන. ඉතින් ඕගොල්ලෝගේ account එකේ මේ බණ්ඩල් එක තියෙනවා. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේකේ ඉතින් grand price එකයි මොකද්ද low price එකයි වඩා ඉතින් ගොඩක් මඩුව එක තමයි. ඉතින් මේකේ second price බණ්ඩල් ඉතින් මම ගොඩක් වැඩි ඇත්තටම කිව්වොත් ඉතින් ඔච්චර account වැඩ කරනවා. ඉතින් මම second price බණ්ඩල් එක ඉතින් වැඩි account වල ඇත්තම කිව්වොත් දැකලා නැහැ. ඉතින් ඕගොල්ලෝගේ account එකෙත් ඒක තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. මම දන්න විදිහට මේක ඉතින් low price එක අනිවාර්යෙන් දෙපාරක් හරි කොහමද රිටර්න් කරා. ඒත් grand price එක second price එක නම් රිටර්න් කරේ නැහැ. ඒ වගේම ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මොකද්ද මේ බණ්ඩල් පහෙන් ගොඩක්ම වටින ඉන්කුබේටර් බණ්ඩල් එක කියලා. නැත්තම් මීට වඩා වටින බණ්ඩල් මොන හරි තියෙනවද කියලා. ඉතින් මීට වඩා වටින බණ්ඩල් නම් තියෙන්න විදිහක් නැහැ. ඉතින් මේ පහ තමයි සුපිරිම පහ ඉන්කුබේටර් දැනට වටින. හරිද? හරි. ඉතින් තුන්වෙනි බණ්ඩල් එකට આવොත් ආර්ටික් බ්ලූ බණ්ඩල්. ඉතින් ආර්ටික් බ්ලූ බණ්ඩල් එක නේ. ඉතින් මේකේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක ඉතින් මේකේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් මාරු කරා. ඉතින් පළවෙනි ඉන්කුබේටර් ආව පාර තමයි ඉතින් බ්ලූ ආර්ටික් බ්ලූ එක ඉතින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් විදිහට දුන්නේ. ඊට පස්සේ ඉතින් රෙඩ් ආර්ටික් එක වෙන්න ඕනේ. ඉතින් රතු පාට එක තමයි ඉතින්
ග්‍රෑන්ඩ් ප්‍රයිස් කරලා දුන්නේ. ඉතින් මේකේ රතු පාට ඉතින් ගොඩක් වන්න බ්ලූ එකට වඩා අත්තම ගියොත් ඉතින් රතු පාට කියන්නේ රෙඩ් ආර්ටික් ඉතින් ගොඩක්ම රෙයා අත්තම ගියොත් ඉතින් අර දෙවණියට තියෙන බණ්ඩල් එක මෙන්න මේ බණ්ඩල් එක තමයි හරිද එන්නේ. ඒක තමයි ඉතින් අත්තම ගියොත් ගොඩක්ම රෙයා. ඉතින් ඉන්කු මේ කියන්නේ ආර්ටික් බ්ලූ බණ්ඩල් වලින් හරිද ඒ සෙට් එකේ මේ ආර්ටික් ඉන්කුබීටර් සෙට් එකේ ඉතින් ගොඩක්ම රෙයා බණ්ඩල් එක එන්නේ. ඒක තමයි ඉතින් ආර්ටික් සෙට් එකේ ඕගොල්ලොන්ට මතක විදිහට ආර්ටික් බන්ඩල් 4ක් විතර ආවා. ඉතින් රෙඩ් ආර්ටික් එක තමයි ඉතින් ගොඩක්ම රෙයා වුණේ. ඉතින් මුලින්ම ග්‍රෑන්ඩ් ප්‍රයිස් විදිහට දුන්නේ ඒත් බ්ලූ ආර්ටික් තමයි කියන්නේ ආර්ටික් බ්ලූ බන්ඩල් එක තමයි. ඉතින් ඕගොල්ලොන්ගේ දැනුම අතරින් හරිද ඕගොල්ලෝ කියාගෙන යන්න අනිවාර්යයෙන්ම ඉතින් ආර්ටික් බ්ලූ එකද රෙඩ් ආර්ටික් එකද ඉතින් ගොඩක්ම වටින්නේ කියලා. ඉතින් රෙඩ් ආර්ටික් එකේ ඉතින් මාක්ස් එක ඉතින් ගොඩක්ම රෙයා. ඉතින් ඒ හින්දා ඒ වගේ තියෙන account ලොකු ගානකට චුට්ටක් දෙන්න පුළුවන්. ඉතින් ආර්ටික් බ්ලූ බන්ඩල් එකේ තියෙන ඒවලට වඩා ඉතින් ඕගොල්ලොන්ගේ කැමැත්ත මොකක්ද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේක නම් ඉතින් රිටර්න් කරා ඉතින් 4-5 සැරයක්ම. ඒත් ඉතින් මේක රෙඩ් ආර්ටික් එක තාම වටිනවා බොරු කියන්න ඕනේ නැහැ. ඕගොල්ලොන්ගේ account වල තියෙනවා ඇති තියෙන කට්ටිය අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඕගොල්ලොන්ගේ account එකේ මොකද්ද තියෙන ආර්ටික් බන්ඩල් එක කියලා. ඉතින් අතෝග රෙඩ් ආර්ටික් එකේ ඉතින් පට්ටම් වාසියක්. ඉතින් ඔගොල්ලෝ ආර්ටික් බන්ඩල් වලින් මොකද්ද වටිනවා කියන්නේ ඕගොල්ලෝ කැමතිම මොකද්ද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒකත් ඉතින් හරි. ඉතින් ඒකත් එක්කම අපි ඉතින් ඉක්මනටම ගිහිල්ලා බලමු. ඉතින් අපි දැන් 3ක් නේද 3ක් පෙන්නුවා. ඉතින් අපේ 4 වෙනි එක තමයි इतिन क्या निकलता है. तो 174 डायमंड का है जो काफी कम है. तो चलो देखते हैं क्या निकलता है. तो देखते हैं यार. एक सेकंड इनवाइट जो कर रहा है. एंड यार ये देख सकते हो यार पहले वाले में ही ब्लूप्रिंट मिल गया. मतलब यार देख सकते हो अभी स्टार्ट ही किया मैंने ब्लूप्रिंट निकल गया. एंड गाइस ऐसा मेरे साथ फर्स्ट टाइम हो रहा है कि मतलब फर्स्ट वाले स्पिन में यार ब्लूप्रिंट निकल जाए. ठीक है तो यार 174 डायमंड का एक बार वापस करते हैं गाइस. देन देखते गाइस अब की बार क्या निकलता है. प्लीज यार एक और ब्लूप्रिंट दे दो. अगर मिल गया तो यार समझ लो हम लोग सुपर लकी है. देखते गाइस क्या निकलता है. एंड यार ये लास्ट ओ भाई यार ब्लूप्रिंट दे दिया वापस से. मतलब एक बार फिर ब्लूप्रिंट. यार मेरे को यकीन नहीं हो रहा यार 2 बार लगातार ब्लूप्रिंट मिल रहा है. तो चलो थर्ड करते हैं. और अब की बार निकला तो भाई हैट्रिक हो जाएगा. तो देखते गाइस हैट्रिक लगता है कि नहीं. एंड क्या निकलता है यार. एक कुछ नहीं मिला ब्लूप्रिंट नहीं मिला यार. एवोल्यूशन स्टोन यार ब्लूप्रिंट कहाँ है यार. हैट्रिक तो नहीं हुआ बट हाँ गॉटर यार आइटम वाली हैट्रिक हो गई. तो चलो ये चीज सही है. चलो लास्ट वाला एक और करते हैं क्योंकि अब डायमंड तो कम है ना. account විකුණන්න ගියොත් එහෙම ඉතින් ඔයගොල්ලෝ දානවා. ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් අනිවාර්යෙන් account ගන්න ඕන කට්ටිය අනිවාර්යෙන් මට message එකක් දාගන්න යන්න. ඉතින් මාත් එක්ක වැඩ කරන set එකක් ඉන්නවා. ඒකම ඉතින් දන්නේ නැති set එක අනිවාර්යෙන් මට inbox message එකක් දාගෙන යන්න. මගේ WhatsApp number යනවා description එකේ තියෙනවා. ඉතින් comment box එකෙත් ඇති. ඒකනොත් අනිවාර්යෙන් මගේ number එක අරන් message එකක් දාගෙන යන්න. ඔයගොල්ලන්ට account එකක් ගන්න හරි විකුණ ගන්න හරි ඕනේ නැහැ. ඉතින් ඔගොල්ලෝ ජෝකර් බන්ඩල් වලින් හරි එකක් හරි තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔගොල්ලෝ දන්න හැමෝම ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වගේ වීඩියෝ ෂෙයා කරගෙනත් යන්න. ඉතින් නැති ඉතින් බලපින් වැඩක් නැහැ. ඉතින් අපේ number 5 තමයි ඉතින් golden shirt bundle. ඉතින් ගූ වුණා බුරු ගන්න ඕන බන්ඩල් එක ගූ වුණාට ඒ තාම වටිනවා. හරිද වටින සෙට් එකක් ඉන්නවා. දැන් අලුතෙන් ගේම් ගහන සෙට් එකට ඉතින් අතනක golden shirt bundle ඉතින් ගොඩක් වන්න. ඉතින් ගොඩක් කට්ටිය ආසයි. ඉතින් ඒ බන්ඩල් එක ටිකක් ගූ වුණා. ඉතින් ඉස්සර ඉතින් golden shirt කිව්ව ඉතින් පට්ට වටන. ඉතින් මේක low price එක ඉතින් ඒ කියන්නේ lowම price එක ඉතින් රුපියල් 1500 වගේ account වල තියෙනවා. හරිද ඒත් second price golden shirt වගේ ඒවා චුට්ටක් ඉතින් වටිනවා. ඉතින් low price එක වගේ නෙමෙයි. ඉතින් golden shirt එකේ තාමත් normal එකේ වටිනවා. ඉතින් මේක නම් ඉතින් කොහොමද number 5 විදිහට තමයි ඉතින් මේක මට දාන්න වෙන්නේ. ඉතින් එතන ඉස්සරහට මට දාන්න වෙන්නේ නැහැ. මොකද ඒක ඉතින් golden shirt දැන් ඉතින් ඉස්සර තරම් ගොඩක් වටින්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඉතින් දන්න උන් දන්නවා. ඉතින් golden shirt එක අතරම චොර වුණා කියන්නේ golden shirt එක 5-6 පාරම return කරා bundle එක. ඉතින් එහෙනම් පොඩ්ඩක් ඒක තිබ්බ රෙයා ගතිය ඇත්තම කිව්වොත් බැස්සා. ඉතින් golden shirt එක ඉතින් 2022 21 වගේ ඉතින් ඇත්තම පට්ටම වටිනවා. ඉතින් ඇත්තම මගෙත් ඉතින් ආසම් බන්ඩල් එක ඉතින් බන්ඩල් එක ලස්සනයි. ඉතින් බන්ඩල් එක ලස්සන වලට account වලට ගොඩක් කියන්නේ හැම account එකෙම තියෙන්න ගත්තාම ඉතින් ඒකේ තියෙන වටිනාකම නැතුව යනවා. කියන්නේ හැමෝම use කරාම තියෙන වටිනාකම නැතුව යනවා වගේ තමයි. ඉතින් මේ බන්ඩල් එකේ තියෙන වටිනාකම නැතුව ගියේ එන්නේ තමයි රිටර්න් කරන්න අරන් හැමෝම බන්ඩල් එක ගත්තා. ඉතින් බන්ඩල් එක ගත්ත හින්දා ඉතින් account එක කියන්නේ මේ බන්ඩල් එකේ තිබ්බ වටිනාකම ඇත්තම කිව්වොත් down වුණා. කියන්නේ වටිනාකම අන්තිමටම වැටුණා. ඒත් ඉතින් තාමත් shape එකේ normal එකේ වටිනාකමක් තියෙනවා එන්නේ ඒ බන්ඩල් එකට. ඉතින් හරි ඉතින් boys and girls ඔයගොල්ලෝ ඉතින් අද ගෙනාපු බන්ඩල් පහ මෙන්න මේ බන්ඩල් පහ තමයි. ඉතින් ඒ අතරින් ඔයගොල්ලෝ වැඩියෙන් ආස බන්ඩල් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මගේ නම් ඇත්තම කිව්වොත් අර wolf බන්ඩල් එක තමයි ඉතින් ගොඩක්ම වටින්නේ. ඉතින් ඇත්තම කිව්වොත් ඒක එකපාරක් වෙන්න ඕනේ රිටර්න් කරේ. රිටර්න් කරේ නැවෙන්න පළවෙනි පාර ආපු පාර වෙන්න ඕනේ. මට හරියටම නෝට් නැහැ. ඉතින්
රිටර්න් කරන්න අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන් වීඩියෝ එක බලුවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. ඉතින් share කරේ නැත්නම් වැඩක් නැහැ. අනිවාර්යෙන් like කරන්න, comment කරන්න, ඕගොල්ලොන්ට කවුන්ට් තියෙන හැම එකම කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ එක ඕගොල්ලොන්ට අනිවාර්යෙන් ඉක්මනටම ගෙන්න ගන්න. ඉතින් හරි ඉතින් boys and girls ඉතින් අපි මේ වගේ ඉතින් ආලුත් මලුත් ඉතින් ආයි පස්සේ සෙට්ටමු. ඉතින් ආදර ඉතින් මේ වීඩියෝෙන් ගිහිල්ලා එන්නම්. ඉතින් පස්සේ සෙට්ටමු. bye bye.